පුදුම සතුටක් තිබ්බේ. මගේ නටන්න ඕන. ඒ පහුගිය දවස්වල රත්තරන් වැස්සක් වැහැලා, මැණික් පෑදිලා, ඉල්ලම් පෑදිලා, රටේ ණය ගෙවා ගන්න පුළුවන් මට්ටමට සල්ලි හම්බෙලා, නේද? මිනිස්සු සුඛිත මුදිත වෙලා, ගස්වල මල් පිපිලා, ගෙඩි ඇවිල්ලා, මාර රටක්. දික්ටුවා කියලා රත්තරන් වැස්සන්නේ වැස්සේ. ඒකද නටන්න ඕනේ පැය 24ක් නටන්න ඕනේ. ලේසි නෑ. ඔය මදි මම කියන්නේ. නේද? තව නටන්න ඕනේ. ඒ තරම් හොඳ දේවල් ටිකනේ පහුගිය කාලේ සිද්ධ වුනේ. නේ? මේ ආපදාවක් වෙලා ජීවිත හානි වෙලා නටනවා නැටිල්ලක් කොහොමද දාන නතර කරගන්න හම්බෙන්නේ. 70ක් විතර නටනවා. ඒ තරම් අනේ මන් දන්නේ ඉතින් නේද ඈ මෙහෙමත් රටක් ele lasana ba umbe inga sunga ay kettu nani tik honda umbe henda ruwa mama asa nani macha kettu kellanda ay matra inda one hondra atar ahu wenda ay oya gasa gasa asa ta leta asa hengila inda mama gasa call leta ay kude anata temme nani bam mama moat kala ganne mama mage mumbe maina 5 minutes later ආදරය කරන්න කෙනෙක් නෑ ළඟ ඉන්න කෙනෙක් නෑ කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් කතා කරන මෙසේජ් එක guys තං ලොකු ගෑනු පට්ටම වාසනාවන්තයි. එකෙම කියන්න ඕනි තං ලොකු ගෑනු මාරම ලකි උන් මාරම වාසනාවන්තයි. තං ලොකු නැති සමහරක් ගෑනු හැමෝම ඉතින් ගන්න ඕනේ නැහැ. දැන් සමහරක් කියලා ස්පෙෂල් කරලා හයිලයිට් කරලා කියලා තියෙන්නේ. තං ලොකු නැති සමහරක් ගෑනු කොයිතරම් අවාසනාවන්තද කියලා අමුතුවෙන් එක්ස්ප්ලেইন කරන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ට ඒක දකින්න පුළුවන් Facebook එක පුරාම තං ලොකු ගෑනුන්ට අපහාස කරලා වීඩියෝ හදන, ඒ වීඩියෝ පෝස්ට් කරන, ඒ වීඩියෝ ෂෙයා කරන, ඒ වීඩියෝ වලට කමෙන්ට් කරන පිම්පියෝ දිහා බැලුවහම මොකද ඔය තං ලොකු නැති ගෑනුන්ගේ පිම්පියෝ තමයි ඔය පෝස්ට් හදන්නේ, ඔය පෝස්ට් ෂෙයා කරන්නේ, ඔය පෝස්ට් වලට කමෙන්ට් දාලා වැරලෙන්නේ. එතකොට ඕගොල්ලන්ට අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑ නේද තං ලොකු ගෑනුන්ගේ තං ලොකු නැති ගෑනුන්ගේ තියෙන අවාසනාව. සෝ තං ලොකු ගෑනු එකෙන්ම පට්ටම වාසනාවන්තයි. ඒක තමයි ඉතින් කියන්න තියෙන ලොකුට දෙයක් කියන්න නෑ. තං ලොකු ගෑනු එකෙන්ම පට්ටම වාසනාවන්තයි. අඳෝනාව දෙන විදිහෙන්ම Facebook එක පුරා පැහැදිලි. Stay positive. ඔයාක වීඩියෝ කරලා වැඩක් නෑ. ඒකට වැඩි වීඩියෝ ප්‍රින්සිපල් දාලා තින්නේ. එකේ. Facebook එකේ දාලා ඕක වීඩියෝ කරලා වැඩක් නෑ. මේ කෝ හිටියා. දපා නැතිව මූට වැඩි කියලා අරගෙන අපිට බොන්න ඕනේ නෑ. මේ වීදුරු දෙනවා වක් කරගත්තා බිව්වා. දැන් බිව්වා තේ. කාටවත් නෑ හීනිත් නෑ. ආඩ මගේ ඇදුවේ නෑකෝ. උඹක නවත්තනවද නැද්ද? නෑ. මම හෙට මාන මෙහෙම ගියා යනවා ඈ. මම මේක TikTok දාලා හෙට උදේම බලපන්. TikTok දාලා කරයි මට. ඕක ඇති වාන් ඇති. ඇතිනේ. ඕකිඩ් මලක් කියනවා. ඔය ඕකිඩ් මලක් ලස්සනයි. නාද්‍රේවට. දැන් දෝ තේරෙන්නේ. මම මල් වලට ආසයි කියලා දන්නේ නැද්ද? අනේ සමාවෙන්න. ඇයි ඔමට මල් දෙන්නේ නැත්තේ? දැන් මෙතන කඩා ගෙවලා ගෙදර තියෙන මල් ටික ඔක්කොම සමාවෙන්න. නාද්‍රේවට. ආදරේ උනට වැඩක් නැහැ. ඔයා දැනගන්න ඕන මම මල් වලට ආසයි කියලා.
මටයි මල්ලෝනේ. ඒ මේ මචං මොකද්ද බං ඔය කරන්නේ මේ අපේ ඒරියා එකනේ බං. මොකද්ද කියන්නේ? කියන්නේ බං මේක මගේ ඒරියා එකනේ බං. මිනිස්සු මේ ටිකේ ඉන්නේ මාව බලන්න උඹ මෙතන කරෙක් කරගෙන ඉන්න හරියන්නේ නැහැ වෙසක් කුඩු වගේ. අනේ ඵලයන් යකෝ යන්නේ. උඹ මම හපන්න බලන්න ගන්න. ඒ ගන්න බං. හරිද උඹට ඇද්ද ඈ? තෝ මැරිලා බල පූජලා වල්ලා අලියා. මොකද්ද බං කියන්නේ? අනේ මේ ඔය හොරනා කරුවා මම බය වෙයි. උඹ ඔය මගුලේ සද්දට වඩා ලස්සනයි වැලිටි පරවල තියෙන හෝන් එක. බලපෑක උඹ ඇඟේ ඇටි කැතුමකට උඹට කෑල්ලක්වත් සෙට් නැති වුණ ඕක තමයි. අපිට ඉරිසියා පැලියා ඒ සුද්ධු ඇවිල්ලා අපිත් එක ෆොටෝ ගන්න උඹත් එක ෆොටෝ ගන්න නැහැ උඹ ටික පිටේ යන එක විතරයි කරන්නේ. උඹ නිකන් බලපන් නිකන් උඹ නිකන් බූරුවෙක් වගේ බා. හරි ෆොටෝ එක ගැව්වට අපි පෙරහැරට ගන්න ඕනේ. උඹලා පෙරහැරට තියන් උඹේ නමවත් මිනිස්සු හරියට දාන්නේ. අනේ ඉතින් එන වැඩේ උඹ පෙරහැරිය කියාගේ ලයිට් ටික දාගෙන අනේ එන වැඩේ ඉතින් ඔන්න නම්බෝ. උඹ මේ වෙනේ උන්ට දාන සද්ද මට දාන්න තියාගන්න. ඔබ ඉතෝනේ මම කරකැවිලා වැටුණාම නිකන් උඹට බය වුණා කියලා. වරේ ෆේස් ටු ෆේස් වරේ උඹට එකයි දෙන්නේ වරේ. කනකයකොතෝ කනතෝ. මාලකු වීරය කට වැවුණානේ. ඇට වැවුන්නේ මේ ඉන්නේ හොඳට මම. කොහෙද ඉන්නේ උඹ? මෙතන මේ ඉන්නේ. වෙඩි බම්බ ගියේ මට උඹ හොයාගන්න බෑනේ. මේ ඉන්නේ මෙතන මේ. ජෝක් නෙමෙයි උඹ හොයාගන්න බෑ. අඩ මේ බලකෝ මේ ඉන්නේ. උඹ නම් මම මොඩේ. පුළුවන් තරම් දූවිලි අවශ්‍යකනේ මම මගේ පොඩි එකෙක් හොයන. පයින් ගන්න මොකද බල්ලෝ. උඹ ආච්චිට හුලං ගහන්නේ යකෝ. මට ආච්චි කෙනෙක් නේ. ආච්චි කෙනෙක් නැද්ද කොහොමද ආච්චිට කන හැදුනොත් උඹ ආච්චිට කන රැලේ හිටියා උඹ ගොංගඩ හිඳ රැලෙන් පැන්නේ. ඇත්ත කියද රිදෙනව නේ. මේ ආච්චිට එකක් කියන්නේ. හරිද? ඇද්ද? උඹට තව ඕන වරේ. එනවා මෙතන සයිස් එකවත් බලන්න නැතුව අපිට පල් පාත් දාන්න. තතෙක් වුණා තමන් ගැංගිල්ල තරමට ඉදිමෙන්න ඕනේ. Mashallah. Sino sabi mo na? Sino sabi? Alatong TikTok? Nasib sabi natin, Shufi. Ada sino? I love you. Sino ada? Shufi. Sabi natin. Sorry, mama. Mati, sorry, mama. Wala na. Istakal ba? Sorry. Shuf Maraya, wasak. Sino ada? Kulo sabi TikTok. Ate yung telefon. Telepon ni, may sir telepon, soccer. මෙතන ලොකු අක්කයි ජූලි නංගි බොනවා. එතකොට අතර දෙවරි නංගි බුදුන් වදිනවා. අතර යාළුවනේ කොහමද ඉතින් ජීවිතේ මගේ TikTok account එක මේක තමයි අලුත් එක. මගේ කලින් තිබිච්ච TikTok account එක නැති වුණා මොකක් හරි වෙලා මොන වුණාද කියලා මන් දන්නෙත් නෑ. මේක තමයි දැන් මගේ අලුත්ම TikTok account එක. මේක follow කරලා like කරලා share කරලා තියාගන්න ඕනි. ඔයාලට ඉදිරියේදී මීට වැඩිය හොඳ වීඩියෝ ටිකක් බලාපොරොත්තු වෙන්න හැකි. අර කලින් වගේ අංජ බජල් ලෙව්වා නෑ. ඔයාලට ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ හොඳ සුපිරි වීඩියෝ ටිකක්. මගෙන් සින්දු අහන්න පුළුවන් කැමතිය ඉන්නවනම් මම මෙතෙන් සිට සින්දු කියන්න ලෑස්තිලා ඉන්නවා. JBL එකයි මයික් එකයි දෙකම අරගෙන. එහෙනම් හැමෝම මාව ෆලෝ කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා තියාගන්න. මතක ඇතුව අනිත් හැමෝටමත් එක බෙදාගන්න ෂෙයා කරලා තියාගන්න. හරි. එහෙනම් කොලෝ අපි දැන් අලුත් TikTok එකට ජයවා. එච්චරයි. Okay. Okay. ගලන දොල පාරේ නුඹේ හඬ දෝංකාර දේ
ක්‍රීම් ගාලා සෙන් ගහලා සුදු කරාට පොත්ත පොස් වුණාට වැඩක් නෑනේ කළුම කළුයි. මගේ එක පොඩේ. හිස්තන සම්පූර්ණ කරන ළමයි.